159 දෙනෙක්ගෙන් යුක්ත දැවැන්ත බලයක් පාර්ලිමේන්තුවට ලබන ඊළඟ අධියර නායකත්වය දෙන්න ගමේ බලය ගොඩනගන්න මොරටු පුරවරය ඒ මොරටුවේ අපේ ආදරණීය මහනගර සභාව හොරුන්ගෙන් දූෂකයන්ගෙන් ගලවලා සැබෑ ජනතාවාදී පාලනයකට යොමු කරන්න මොරටු ජනතාව සූදානම්ෙන් සිටින මොහොතක තමයි අද අපේ සොයිසාපුර ප්‍රදේශයට අපි තමුන්නාන්සලා එකතු වුණේ. දැන් මේ මැතිවරණයේ තමුන්නාන්සලා කවුරුත් දන්නවා ජයග්‍රහණය පිළිබඳව දෙගිඩියාවක් නැහැ. නිසකලසම නියතලසම අපේ තේමාපටය ජය නියතයි ගමාපටයි මාලිමාව ජයග්‍රහණය කරනවා. ඒකේ කතා දෙකක් නැහැ. ඒක ෂුවර්. අපට අවශ්‍ය මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න. විශේෂයෙන් අපේ මධ්‍යම රජය ජනාධිපතිවරයා ඇතුළු අපේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව අපේ ආණ්ඩුව විසින් එදියත් කරන සංවර්ධන ව්‍යාපෘති දූෂණයෙන් තොරව වංචාවෙන් තොරව නාස්තියෙන් තොරව ගමට ගෙනල්ලා ඒ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභය සැබෑ ලෙසම ජනතාවට පැවරෙන සැබෑ ලෙසම ජනතාවාදී පාලනයක් ගොඩනගන්න මාලිමාවේ අපේ කණ්ඩායම සූදානම්ෙන් සිටිනවා. ඒ සඳහා අපට අපේ කණ්ඩායම නායකත්වය දෙන අවුරුදු 27ක් මොරටුව මහනගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරපු අපේ හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී නිශාන්ත ප්‍රතිනාන්දු සහෝදරයා අපට දැවැන්ත ශක්තිය නායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම අපි කණ්ඩායමක් ලෙස සාමූහිකව මේ සටන විජයග්‍රහණයෙන් කෙලවර කරන්න සූදානම් සිටිනා වගේ අපේ තාත්තේ සහෝදර සහෝදරිය. විශේෂයෙන් මේ භූමිය සොයිසපුර ප්‍රදේශය මම වචනයක් නොකියවොත් ඒක අඩුවක් හැටියට මම දකිනවා. තමුන්නාන්සලා දන්නා අපි ඉන්න මේ සොයිසපුර ප්‍රදේශය කියලා කියන්නේ ජාතික සමගියේ මුදුන් මාර්ගයක් වගේ ස්ථානයක්. සිංහල දෙමළ මුස්ලිම් බෝකඩලේ අපි ඊටම සහෝදරත්වයෙන් යුතුව ජීවත් වෙන ප්‍රදේශයක්. පෞද්ගලික කාලේ මේ සමගිය කඩන්න සමහර කුමන්ත්‍රකාරී උත්සාහ කරා හැබැයි ඒවට අහුන්නේ නැහැ. අද සොයිසපුර ජනතාව තීරණය කළා ඉවරයි. ඉදිරි පාලන මැතිවරණයේ ගමේ බලය මාලිමාවට ලබා දෙන්න සොයිසපුර ජනතාවත් මොරටුව ජනතාව තීරණය කළා ඉවරයි. ඔබ දන්නවා මොරටුව මහනගර සභාවේ 2025 ඇස්තමේන්තු ආදායම මිලියන 1300කට අධිකයි. මේ මුදල ඉතාම ආරක්ෂාකාරී ලෙස පරිස්සම් කරලා තමුන්නාන්සලගේ ගම්වල සේවාවන් වලට යොදවලා සරසම් සහගත ජනතාවට සමීපව පාලනය ගොඩනගන්නයි අපි අපේ කටයුතු සියල්ල සූදානම් කරලා තියෙන්නේ සරසම් හදලා තියෙන්නේ. තෙවැනි අවස්ථාවක අද මේ ජනතා රණයට වැඩම කළ වදාළ අපේ ගෞරවනීය මහා සංඝරත්නය අපි ඊටම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම අපේ මෞලවිතුමා ඇතුළු ආගමික පූජකතුමන්ලා අපි ඊටම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම අපේ ශක්තිය හිරේ සපයන්න අපිට එකතු වෙන අපේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහෝදරයා, ඒ වගේම අපේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, අපේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර සහෝදරයා, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අපේ හැමදාමත් ශක්තිය ධෛර්යයක් සපයන අපේ කැප්ටන් ආසනයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිකුණාරච්චි සහෝදරයා, අපේ අල්ලපු ආසනයේ අපිට මේ වේදිකාවේ ඉන්න සියලුම සහෝදර සහෝදරයන් ඉතාම ගෞරවණීයව මොරටුවේ ජනතාව වෙනුවෙන් අපි පිළිගන්නවා. ඒ වගේම මේ ස්ථානයට රොක් වෙලා දින්න තවම පැමිණෙමින් සිටින අපේ වීරෝදාර මොරටුව ජනතාව ඉතාම සහෝදරත්වයෙන් යුතුව පිළිගනිමින් එළඹෙන මැයි 6 වෙනිදා සාතිකයි නියතයි ජයග්‍රහණය මාලිමාවටයි. එසේනම් ඔබ තමුන්නාන්සලා සිරුරටම ඒ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ
පිළිගැනීමේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. Sude, Hove Purvare, කොටස අපේක්ෂක සුදේශ් ඉන්ද්‍රජීත් කුමාර සහෝදරයා ඉතින් වසර 76කට ආසන්න කාලයක් මේ රට විනාශ කරපු මජර දේශපාලන ක්‍රම විනාශ කරන්නට රටට ආදරය කරන සියලු බලවේග එක මිටකට එකාසු වුණා. සැප්තැම්බර් මාසයේ නොවැම්බර් මාසයේ ඉතිහාසගත වෙන කාලවකවානුවක් වුණා. ඒ ගමනට ඒ පෙරළියට අපේ සමාජයේ කාන්තේශී බලපෑමක්. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි මේ විජයග්‍රාහී ජනරලි ආමන්ත්‍රණය කරන්නට මේ ආරාධනාව ඒ අපේ රටේ කාන්තා බලකායට නායකත්වය ලබා දීපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මණි ගුණසිංහ අවසරයි ඒ වගේම සියලුම ආගමික නායකයන් අමරටුවට දෙන අපේ හර්ෂණ නායකකාර ඇමතිතුමා ඒ වගේම අනෙකුත් ඇමතිවරු ඒ වගේම ඔබ නගර සභාවේ නගර අධ්‍යක්ෂක විදිහට කණ්ඩායමට නායකත්වය දෙන නිශාන්ත ප්‍රදිනාන්ද සහෝදරයා ඇතුළු ඒ වගේම දෙහිවල ගල්කිස්ස නගර සභාවට නායකත්වය දෙන අපේ පෙරකුම් ශාන්ත සහෝදරයා ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අපි දන්නවා මේ මැයි මාසයේ 6 වෙනිදා අපිට තවත් විශේෂ දිනයක්. ඒ විශේෂ වෙන්නේ පහුගිය කාලය තුල අපේ රටේ ජනතාව හරි අපූර්ව තීරණ ගත්තා. ඒ අපේ රට අලුත් දිශාවට හරවන මේ රට නව මාර්ගයකට ගෙනියන ඒ රට වෙනස් කරන තීන්දුව. හැබැයි ඔබ දන්නවා අපි මේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ මහා මැතිවරණේ ඔබගේ ආසනයට ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ මුළු රටටම ඒ අලුත් නායකත්වයක් අරගෙන දීලා අපිට ඕන වුණා නීති හදන තැන පිරිසිදු කරන්න. නීති හදන තැන අපි පිරිසිදු කරා. ওই නීති හදන තැන අපි පිරිසිදු කරලා එතන ඉඳන් ජනතාවගේ සංවර්ධනය රටේ සංවර්ධනය ඉන්න එහාට ගිහිල්ලා ගමේ සංවර්ධනය අපි ජීවත් වෙන කොට්ටාශයේ සංවර්ධනය සඳහා අපි දන්නවා